Hi guys, ඉතින් කොහමද? ඉතින් යාළුවනේ ඔන්න අලුත් අවුරුද්දට අපි වම්බොඩු මෝජුවක් හදන්න හදන්නේ. ඉතින් මේකට මුලින්ම ඕන පොඩි ලුණු. ඉතින් මේ රතු ලුණු සුද්ධ කරන් තියෙන්නේ. ඊළඟට අමු මිරිස් ඕනේ. ඊළඟට වම්බොඩු මෝජුවේ ඉතින් අනිවාර්යෙන් වම්බොඩු වෙබේ. ඊළඟට වම්බොඩු. දැන් අපි ඒ ටික වම්බොඩු ටික කපාගෙන තියෙන්නේ. ඊට මේ අමු මිරිස් ටික මේ විදිහට දෙකට පලා ගන්න ඕනේ. ඉතින් මේ විදිහට තමයි වැඩේ වෙන්නේ. वीडियो के බලන්න සුපිරි මෝජුවක් අවුරුද්දට හදාගන්න පුළුවන් ඔයාලටත්. ඉතින් කවලම් කරන ටිකේම නම් මේක නෑ, අනිත් ඔක්කොම ටික තියෙනවා. බලන්න, ස්කිප් කරන්න නැතුව බලන්න දිගටම. ඉතින් අමු මිරිස් ටික මේ විදිහට කපාගත්තට පස්සේ ඉතින් යාළුවනේ මේ ඔයාලට පේන්නේ පොඩියට කපාගත්තු වම්බොඩු කෑලි. චූටියට කපාගත්තු ඒවා තෙලේ දාලා බදිනවා රන්වන් පාට වෙනකන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ටිකක් කර වෙන්න ඒ ටික මේ බැද ගන්න ඕනේ. ඉතින් දැන් මේ කපාගත්තු වම්බොඩු බදින ගමන් තමයි ඉන්නේ අපි. හරි යාළුවනේ. ඉතින් මේ ඕනකට වැඩි ගොඩාක්ම තෙලේ තියන්න එපා මේ වම්බොඩු මෝජු. ඒ වුණොත් කළු වෙනවා. මේ ගානට වගේ ආවට පස්සේ ඉක්මනට බා ගන්න, ලිප් ඔෆ් කරලා හරි ගමන්නේ බා ගන්න. නැත්තම් ගොඩාක්ම කර වුණොත් වැඩි අවුල් වෙනවා. ඊළඟට වම්බොඩු මෝජුවට අවශ්‍ය විදියට වම්බොඩු ටික වාගෙන ඊළඟට පොඩි ලුණු ටික තෙලට දාගන්න මේ විදියට. දාගෙන ඒක සාමාන්‍ය ගානට ගන්න, ගොඩක් පුච්චන්න එපා. මේ ගානට උනාට පස්සේ වෙනම භාජන වලට මේව වෙන් කරගන්න. මුලින්ම වෙන් කරගන්න ඕනේ පැත්ත වෙන් කරගත්තා. ඊළඟට අමු මිරිස් ටික මේ විදියට ඒකත් ලා කොළ පාට වගේ වෙද්දි තෙලට දැම්ම පොඩ්ඩක් අර මේ පැත්ත ගැව්වා බෑ. ඉතින් මේ පේනවනේ වලට මේ ගානට වගේ පාට ලාවට වගේ වෙනස් වෙද්දි ඒකත් වෙනම බා ගන්න. බාලා මේව වෙනම තියාගන්න. මේ තෙල් එකකින්ම අන්තිමටම වදින්න ඕන ආල් මැස්සු ටික. මොකද නැත්තම් මුලින්ම ආල් මැස්සු ටික බැද්දොත් වැඩි අවුල් වෙනවා. ඉතින් යාළුවනේ ආල් මැස්සු ටික බදින්න ගන්නේ අන්තිම තෙල් ටික. ඒ කියන්නේ ඔක්කොම වැදගෙන ඉවර වෙලා අන්තිමට තමයි ආල් මැස්සු ටික බැද ගන්න බදින්නේ. නැත්තම් අපරාධින් තෙල් ටික ආල් මැස්සු මුලින්ම බදින්න ගන්න එපා. ඉතින් මේ දැන් ආල් මැස්සු ටික බදින ගම ගොඩාක් වෙලා යාළුවනේ මේක තියන්න එපා ලිපේ. සාමාන්‍ය ගානට කරුණාම රන්වන් පාට උනාම ආල් මැස්සු ටිකත් බා ගන්න. ඊට පස්සේ තියෙන්නේ මේ ඔක්කොම දැන් මේකට ඕන කරන ටික ඔක්කොම රෙඩි. ඊළඟට තියෙන්නේ මේක සෝස් පැකට් එකක් එම දාලා කවලම් කරගන්න තියෙන්නේ. ගම්බිරිස් කුඩු පොඩ්ඩයි, ලුණු, ඊළඟට සීනි ඇඳි දෙකක් විතර දාලා තක්කාලි සෝසුත් දාලා කවලම් කරන්න තියෙන්නේ. ඉතින් යාළුවනේ කවලම් කරන ටික මේ වීඩියෝ එකේ නෑ. ඉතින් මේ සියලුම දේ එකතු කරලා කවලම් කරලා ඊට පස්සේ වැඩේ ඉවරයි. ඊට පස්සේ කන්න තියෙන්නේ. මොකක් හරි මුට්ටියකට හරි මොකට හරි දාලා වහලා තියාගන්න.